හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නේ Piaggio brand new diesel three wheel එක සහ electric three wheel එක සම්බන්ධ සම්පූර්ණ වීඩියෝ එකක්. ඉතින් Piaggio brand new three wheel එකක් ගන්න හිතන් ඉන්න ඔයා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. brand new bike එකක් three wheel එකක් මිලදී ගන්න ඔයාලටත් යන්න පුළුවන් මාගාල්ල පිහිටි මහානාම මෝටර්ස් වෙත. ඉතින් වැඩි විස්තර සඳහා පහළ දුරකථන අංකය මතන්න. මේ තියෙන්නේ මචං Piaggio brand new diesel three wheel එකට ආපු dashboard එක. ඔයාලට බලා ගන්න පුළුවන් diesel three wheel එකට එන මීටර් පැනල් එක. ෆෝන් charger socket එකක් ඇවිත් තියෙනවා. headlight switch, wiper motor switch, ඒ වගේම hazard light switch එක dashboard එකේ වම් පැත්තට තමයි ඇවිත් තියෙන්නේ. diesel three wheel එකේ handle එකේ දකුණු අත පැත්තට headlight high low switch එක, horn switch එක, ඒ වගේම self start switch එක ඇවිත් තියෙනවා. dashboard එකේ දකුණු අත පැත්තට lock කරන්න පුළුවන් cabin එකක් ඇවිත් තියෙනවා. මේ තියෙන්නේ diesel three wheel එකට engine එක 435cc engine එකක් තමයි ඇවිත් තියෙන්නේ. Piaggio three wheel එකට එන signal light headlight මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. driving seat එක මේ විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. passenger seat එක මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් Piaggio three wheel එකට spare wheel එක සහ battery එක ඇවිත් තියෙන විදිය. spare wheel එක seat එක යට ඇවිල්ලා තියෙනවා. battery එක seat එක පැත්තෙන් තමයි ඇවිත් තියෙන්නේ.
මේ තියෙන්නේ Piaggio ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකට ආපු ඩෑෂ්බෝඩ් එක. ඩ්‍රයිවිං සීට් එක මේ විදිහට තමයි අවිල්ලා තියෙන්නේ. පැසෙන්ජර් සීට් එක මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. ස්පෙයා වීල් එක සීට් එක යට ඇවිල්ලා තියෙනවා. බැටරි එක සීට් එක පැත්තෙන් තමයි ඇවිත් තියෙන්නේ. හෙඩ්ලයිට් ස්විච්, වයිපර් මෝටර් ස්විච්, ඒ වගේම හසට් ලයිට් ස්විච් එක ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්තට තමයි ඇවිත් තියෙන්නේ. හැන්ඩල් එකේ දකුණු පැත්තට හෙඩ්ලයිට්, හයිලෝ ස්විච් එක, සිග්නල් ලයිට් ස්විච් එක වගේම හෝන් ස්විච් එක ඇවිත් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ වම් පැත්තට ඉමර්ජන්සි ස්විච් එකක් ඇවිත් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකට එන මීටර් පැනල් එක. USB පෝට් එකක් ඇවිත් තියෙනවා. ඩෑෂ්බෝඩ් එකේ දකුණු අත පැත්තට ලොක් කරන්න පුළුවන් කැබින් එකක් ඇවිත් තියෙනවා. ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකේ බැටරි චාර්ජ් පෝට් එක මේ විදිහට තමයි ඇවිත් තියෙන්නේ. කිලෝවොට් හවර් 8ක වගේ බැටරි එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ ෆුල් චාර්ජ් එකකින් කිලෝමීටර් 145ක වගේ දුරක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේකේ නිල් සහ සුදු පාටින් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේකේ මිල ගණන් කතා කරලා රුපියල් 23 ලක්ෂයක් වගේ වෙනවා. ඒ වගේම තමයි මේකේ උපරිම වේගය 50ට වගේ තමයි යන්න පුළුවන් හැකියාව තියෙන්නේ. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ටුක් ලයිව් ස්පෙෂල් channel එක subscribe කරන්න. හැමෝටම සුබ දවසක්.